කොහෙන්ද මේ මරණ මංචකේ? තූ කට මේක දැන් අපේ. මම ඩයිවර් මු කොන්දසර නැගලා බලනවා ඇතුළට කොහොමද කියලා කන්ඩිෂන් එක. තල්ලුකාරයෝ. ඒ කියන්නේ මේක මේ හැමදාම තල්ලු කරලා ස්ටාර්ට් කරන්න ඕනේ? හැමදාම තල්ලු කරන්නේ නෑ මොඩියේ. ඇන්ජිමේ මොඩියට පිස්සන් එකක් හැදිලා ඒක දාගත්තම දුවනවා. එහෙනම් ඉතින් මේකට කොට්ටාව එක්ස්ප්‍රස් නෙමෙයි කොටඋඩ එක්ස්ප්‍රස් කියමු. තූ කට ඇරියෝ ගන් හතම පාළුයි. ඉතින් වාචාල කට දෙන්න. පවුලත් යන්නකෝ. මේ තල්ලුවක් ඕනුනොත් කියන්න. අනේ තල්ලුව දාගන්න මං කාට හරි කියලා. බබා වගේනේ බං. තොත්තුවක් දෙනවා කියලාද කිව්වේ? තොත්තුවක් නෙමෙයි මං කොත්තුවක් කාලා වැඩ පටන් ගමු. පස්සට යන්න කියනවා. තා සෙනග ඉන්නවා. පස්සට යන්න නෝනා. හරි. ඔය පොල්ලා දාලා පස්සට යන්නකෝ. ටකරන් හන්දි බයින් කට්ටිය ඉන්න. ටකරන් හන්දි බයින් කට්ටිය ඉස්සරහට එන්න. වයින්න ටකරන් හන්දිය. හොලේ සි. මාරේ. කට්ටිය බයින්න. ඔක්කොම බයින්න ජැක්කාරේ උත් බයින්න. බයින්න කිව්වම. නෝනා බයින්න. බබා අරගෙන පරිස්සමෙන් බයින්න. පටකලා. කට්ටිය නගින්න. මංගල නගින්න. හරි යමු. හරි රයිට්. හරි. ගේන්න. මෙන්න අලවන්න. අයිබෝන් අයිබෝන් කිව්වා. මාරු සල්ලි අතර ගන්න. ඔය සල්ලි දුදුණු කට්ටිය සල්ලි දෙන්න. මාරු සල්ලි අතර ගන්න. එන්න රාකඩේ හන්දිය බයින්න. එන්න. එන්න බබා බයින්න. බබාකෝ එන්න අම්මේ අම්මා. ඕ බබාගේ අම්මා. අම්මා එනවා අම්මා බයින්න. පරිස්සමට යන්න මැඩම්. යන්න කොයිද? හරියන්. රයිට් අත්තන්න. අම්මා ඉන්නේ නැත්තම්. හරියන්. අනේ දෙයනේ ඇන්ජිමනේ. පා ඇයි? පා ඇන්ජිම නෑ බා අම්මපා. බොඩිය විතරද තියෙන්නේ? ඔව්. දැන් මොකද කරන්නේ අපි? මං කල්පනා කරා අර පිටරට ගායකයෙක් ඉන්නේ ගෑනුන්ගේ බොඩි එකතු කරන එයාට දීලා මේ බොඩිය කීයක් හරි ගන්න. එයා මේක ගනීද? ගානකට ආවොත් ගනි. ගනී? දෙමුද? එහෙනම් දෙමු වී. පා. යමු පාවි යන් අපි. දැන් බලපන් අපේ වැඩ ඔක්කොම කොටුන්නේ බං. මේ මගුලත් එක්ක ඇපිලා හරියන්නේ නැහැ. අපි කොහේ හරි ගිහිල්ලා කුලී වැඩක් හරි හොයාගෙන තනියෙන් ජීවත් වෙන්න බලමු බං. ඒම හරි කමක් නෑ. අතට කීයක් හරි හම්බෙනවා නම්. ඔව් කීයක් හරි හම්බෙනවා නම් අපි බෙදා හදාගෙන කමු. හැබැයි මම ඔබට එකක් කියන්නම්. උඹට ගුටි බැට හම්බ වෙන වෙලාවට නම් මම බෙදාගෙන ගන්න කැමති නෑ. ඒවා උඹ තනියම කපන්. හරි? අනේ මන්ද. වීරේ. ඔබ හම්බෙන්න තමයි ආවේ. මුදලාලිකව සල්ලි ඊළඟ එන්න කියලා. කිව්වද? මම දෙන්න තමයි හදන්නේ. ඔහොමම ඉන්න මම ටක් ගාලා අරන් එන්නම්. ඔතන තියෙන්නේ. ඔහොම ඉන්න යන්න එපා. හරි යන්න එපා. පිස්සෙද්ද කොහෙද? බීලා යනවා. තව පොඩ්ඩෙන් හැප්පෙනවා. බීලා? කොහෙද අර පිස්සෙද්ද කොහෙද? බීලා කියලා කියපන්. මම පිළිගන්නම්. පිස්සෙක් කියලා කියන්න එපා. ඒක පිළිගන්න බෑ. ඒක ඉල්ලලා අස් කරගනි. මොකද රවල බලන්නේ? මම බීලා කියලාද?
නැට්ටට ගැව්වත් මම වැටෙන්න හලෝ. ඔයා කෑවනම් බීවනම් ගෙදර ගිහලා නිදාගනි. මහත්තයා වෙලාව කීයද? කිලෝ 11යි ග්‍රෑම් 43යි. තමුසගෙන් කවුද ඔය හැවි? ඕයි බෝයි කියාගෙන ඉන්නේ මානද? අනේ ඔව් තොත්ත බබා. දොයි කියලා නලවන්න. වරෙන් ගොඩක්වේ දාලා නලවන්න. මාව නලවන්න. ඉතින් තෝ බලලනවම. මේ මොකක්ද ඔය? බෝම්බයක්. බෝම්බයක් කියන්නේ පුපුරන එකක්ද? ඔව්. එතකොට සාමාන්‍ය මිනිස්සුયો මැරෙනවද? මිනිස්සු ඔක්කොම මැරෙනවා තමයි ඔය. ඒ මැරෙනවලු. අම්මා මිනි මරනවා. අපි දුවමු. බෝම්බයක් මාව ඇදගෙන යනවා. අනේ. වීරේ දුරත් වහලා ගෙවල් දොරවල් ඔක්කොම වහලා දාලා ගෑනු දෙන්න කොහෙ ගිහිල්ලාද? යකෝ මුන් කොහෙ ගිහිල්ලාද? අපිව දාලා. කවුද එනවා? කවුද? මොකද? ඔයාගේ නෝනා මේ යතුරු දෙන්න කිව්වා. මේ යතුරු දෙන්න කිව්වා. දීලා වෙන මොනවද කිව්වේ? මොකුත් කිව්වේ නැහැ. මුකුත් කිව්වේ නැහැ. දැන් ඔබ කිව්වේ යතුරු දෙන්න කියලා කිව්වා කියලා. යතුරු දෙන්න කිව්වා. එතකොට ඔබ කිව්වා මුකුත් කිව්වේ නැහැ කියලා. මොකුත් කිව්වේ නැහැ. යතුරු දෙන්න කියලා කිව්වනේ ඔයි. යතුරු දෙන්න කියලා කිව්වා. යකෝ මුට ගහපිය අනේ. මූලෝපන්. අපිව පිස්සු වට්ටන්න නැතුව ඵලයන්කෝ යන්න. යතුරු දුන්නා නම් පළකෝ. ඉතින් පළකෝ. පල්දු. ඌ ගියා. අන්න එනවා දෙන්න. ඔය එන්නේ නලව. නෝනල දෙන්න කොහෙද ගියේ? රස්සාවට. රස්සාවට. අපි රස්සාවට යන්න නැතුව කන්නේ බොන මොනවද දන්නේ නැහැ. එතකොට මෙච්චර කාලයක් කෑවේ පස්ද? ඇයි මොකද බෑග් එක? මාරු කරා. මම එකක් කියන මාරු කරා. මම මෙතනින් මාරු වෙන්න ඉස්සලා වචනයක් කියන්නම්. ඊට පස්සේ